ඉස්සලා නේ. අත් වශයෙන්ම මේ මොහොතේ නුරත්න සහල් පුද්ගලික සමාගමට අයත් ලොරි රථ ටික පෙළගස්වමින් පවතිනවා. දාංකානුව පෙළගස්වමින් පවතිනවා. හරි හරි. අංක 1 සිට අංක 50 දක්වා ලොරි රථ ටික පෙළගස්වමින් පවතිනවා. මේ පොඩි වීඩියෝ එකක් ගන්න JRFM දාන්න මාධ්‍යයට. JRFM මාධ්‍යවේදී දාන්න මාධ්‍යයෙන්. JRFM මාධ්‍යවේදී. ඔව් මේ තමයි 7. ඊළඟට 8 වෙන්නේ. පොඩ්ඩක්. Voilà. Hati. Itu asal soal අභියෝගයක් තමයි විරත්න සහල් සමාගමේ අධිකෘතතුමන් විසින් මේ මොහොත වන විටත් පාරාරම්භය ලංකාවටම සහල් සැපීම සඳහා අලුත් ටාටා ලොරි රථ 50ක් මේ මොහොතේ ආයෝජනය කරා ගෙන යාමට සූදානම් කර තිබෙනවා. කටුවල නගරයේ සිට රථ පෙරහැරකින් මේ වාගේ අංක කීයද? 18 නේ. මේ අපි ලොරි රථ ටික පෙළගස්සගෙන යනවා. ඔබතුමාට මේ පිළිබඳව අපි මාධ්‍ය සාකච්ඡාවක් දාන්න ඉදිරියට නේ. හරි. ආයි බලන්න. වාහනේ පරිස්සමට අරන් යන්න ඕනේ. ආයි බලන්න ජේෂ්ඨ මාධ්‍යවේදී සුසන්ත මහතා තමයි මේ මොහොතේ මේ අපේ ලක්ෂ්මන් මහතා ඉන්නවා අංක 21. ඉතින් මම ඉදිරියට යනවා මේක පෙළගැස්වීම සඳහා. Sihat. Ada. Maaf dekat sandha අපි යම්සන්නේ. මොහොතේ අතවසෙම අපේ න්‍යාමක මහත්වරු ඉතාම උද්‍යෝගීමත්ව මෙම රථ ටික රථ පෙළපාලිය යාම සඳහා තවත් මෙම ලොරි රථ ටික සූදානමින් පවතිනවා. අංක 34 වල්පොල. හරි මම මේ ඉතුරු ටික පෙළගස්සගෙන එන්න. තව සුළු ප්‍රමාදයක් තියෙනවා මේ වාහන ටික අපිට මම හිතන්නේ ලොරි රථ ටික පෙළගැස්වීම සඳහා මේ මොහොතේ මදක් නවතිනවා. ඉතිරි වාහන ලොරි රථ ටික පෙළගස්සලා ඔබතුමාන්ට එම රූපරාම සහ ඡායාරූප වීඩියෝ ටික අපි ඔබට මාධ්‍යයෙන් උදාහරණ ස්තුතියි. මේක සුසන්ත මාධ්‍යවේදී පදිර නගරයේ සිට